අද මම යනවා ගාඩන්ස් බයි ද බේ එකට. ඉතින් මෙට්‍රෝ එකේ තමයි යන්නේ. ඉතින් මම සිංගප්පූව ආවත් හරි වැඩිපුරම යූස් කරේ මෙට්‍රෝ එක. ටැක්සි වල ගියේ නැති තරම්. ඒක නිසා ටැක්සි වල ගාණක්වත් මම තාම දන්නේ නැහැ. සමහරට එයාපෝට් යන දවසට ටැක්සි එකේ ගියොත් මම ඔයාලට ටැක්සි වල ප්‍රයිසස් කියන්න. එයාපෝට් එකේ ඉඳලා එනකොටත් මම ආවේ මෙට්‍රෝ එකේ. ඉතින් ඒක නිසා මම මෙහෙ ටැක්සි වල ගණන් කොහොමදවත් කියලා බැලුවේ නෑ මේ පාර. ඉතින් මෙට්‍රෝ එක යන එක හරිම ලේසි. ඉතින් අපිට ඕන හැම තැනටම ළඟටම වගේ මෙට්‍රෝ තියෙනවා. ඒක නිසා මේ ඔයාලත් සිංගප්පූව ආවොත් ඉතින් try කරන්න මෙට්‍රෝ එකේ යන්න. ඉතින් ඒක හරිම වෙනස් අත්දැකීමක්. ඉතින් අපිට ලංකාවෙත් නැහැ නේ. ඉතින් වෙනසකටත් එක්ක හොඳයිනේ මෙට්‍රෝ එක යන එක. එහෙනම් අපි ගිහිල්ලා බලමු ගාඩන්ස් බයි ද බේ එකට. මෙට්‍රෝ එක ගත්තම ගාඩන්ස් බයි ද බේ එක ගාවම පහින්න පුළුවන්. ඒක නිසා කිසිම කරදරයක් නෑ. අපිට යන ගමන් වලට ගොඩාක්ම ලේසි. ඉතින් ඔන්න දැන් මම ඇවිල්ලා තියෙන්නේ ගාඩන්ස් බයි ද බේ එකට. ඉතින් මේ දවස්වල නම් පුදුම අවුවක් තියෙන්නේ. මම කුඩයක් ගත්ත නිසා චුට්ටක් වෙලා ඒක ඉහළගෙන ගියා. උනාට ඉතින් හැමතැනටම කුඩිය හෙලා යන්න බෑනේ. ඒක අමතකත් වෙනවා. මම උදේට බ්‍රෙක්ෆාස්ට් අරන් ආපු නැති නිසා ජූස් එකකුයි පාස්තා එකකුයි ගත්තා බ්‍රෙක්ෆාස්ට් එකට. ඒක අරගෙන ඉවර වෙලා තමයි මම ඇතුළට ගියේ. ඉතින් ඔයාලට පේනවනේ කොයි තරම් ලස්සනද කියලා මේ වටපිටාව. ඉතින් කොච්චර අවුව තිබුණත් මේගොල්ලෝ හරීම හොඳට මේ දේවල් මේන්ටේන් කරන් යනවා. ඉතින් ඒක නිසා හරිම පිරිසිදුයි, හරිම පිළිවෙලයි. මෙතනට ගියාට පස්සේ ගොඩාක් ආස හිතෙන විදියට එයාලා මේ වටපිටාව නිර්මාණය කරලා තියෙනවා. මම ටිකට් එක ගත්තා ෆ්ලවර් ඩෝම් එකටයි ක්ලවුඩ් ෆොරෙස්ට් එකටයි. මේකට ගියා $34ක් එක්කෙනෙක්ට. $34ක් මං හිතන්නේ කලින්ට වඩා දැන් ගාණ පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. මම ඉන්නේ ක්ලවුඩ් ෆොරෙස්ට් එකේ. ඉතින් මෙතනට වෙන වෙනම ටිකට් ගන්නවා නම් ක්ලවුඩ් ෆොරෙස්ට් එකට $24යි, ෆ්ලවර් ඩෝම් එකට $24යි. ඉතින් දෙක වෙන වෙනම ගන්නවා නම් දෙක එකට ගන්නවා නම් $34යි යන්නේ. දෙකම බලන්න පුළුවන්. ඉතින් මම $34 ටිකට් එක තමයි අරගත්තේ. ගාඩන්ස් බයි ද බේ එකේ අපිට බලන්න ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඔයාලා මේක ඕපන් කරන ටයිම් එකටම වගේ ආවොත් ඔයාලට නිදහසේ මේ දේවල් බලන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එක තමයි මෙතන සෑහෙන සෙනගක් ඉන්නවා. ඉතින් ඔයාලට ෆොටෝස් එහෙම ගන්න ඕන නම් වීඩියෝස් ගන්න ඕන නම් ඔයාලා ටිකක් වේලාසනින් යන තරමට ඔයාලට මේ හැම තැනම නිදහසේ බලලා ඔයාලා ෆොටෝ වීඩියෝ ගන්නවා නම් ඒ දේවල් උනත් කරන්න පුළුවන්. මොකද නැත්තම් ඇත්තටම හරිම අමාරුයි. පුදුම රෂ් එකක් තියෙන්නේ මේ ආටිෆිෂල් වෝටර්ෆෝල් එක ගාව ෆොටෝ එකක් ගන්නවා කියන්නේ සෑහෙන්න වෙලාවක් ගත කරන්න ඕන සෙනග ඉන්න කාලෙට.
ඉතින් ඒ වගේම මෙතන බලන්නත් ගොඩාක් තැන් තියෙනවා. හරිම ලස්සනයි. අපිට ගොඩක් වෙලා අරගෙන මේ හැමදේම නිදහසේ බලන්න හැකියාව තියෙනවා. ටිකක් වෙලාව අරගෙන ගියොත්. ඉතින් ඒ වගේම පොඩි බබාලට උනත් එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් හොඳ දේවල් මේ Gardens by the Bay එකේ තියෙනවා. Even sea, in the water, underground, in the trees, there's an amazing variety of life. It's called biodiversity. And know this, each part of nature plays a role, working together to build Earth as a whole. The next time you see an insect pollinate a flower, remember, thanks to this tiny act, the flower will bear fruit and scatter seeds, which grow into plants that capture sunlight in their Gardens by the Bay එකේ තියෙන ලස්සනම තැනක් තමයි Cloud Forest කියන්නේ. ඉතින් දැන් මම Cloud Forest එකේ සුන්දරත්වය ඔයාලට පෙන්නුවා. ඊළඟට මම එළියට එනකොටම ආවේ සුවීනියර් ෂොප් එකට. ඉතින් මේ Gardens by the Bay එකේ තියෙනවා ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන් මෙතනින් සුවීනියර් එකක් විදියට. ඉතාමත් අඩු මුදලින් ඉඳලා ඉතාමත් ඉහළ මිල ගණන් යටතට වෙනකම්ම ඔයාලට සුවීනියර්ස් මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා මෙතනට ආව කියලා මතක සටහනක් තියාගන්න අවශ්‍ය නම් මේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ඉක්මනට එළියට ආවා. ඉක්මනට බලන්න ඕනේ, බලලා ගන්න ඕනේ අරගෙන. මොකද Gardens by the Bay එකේ තියෙන තවත් ලස්සනම තැනක් තමයි Flower Dome කියන්නේ. මම දැන් මේ ඇතුළට යන්නේ Flower Dome එකේ. ඉතින් මම ටිකට්ස් ගත්තේ Cloud Forest එකට, Flower Dome එකට, ඒ වගේම Super Tree කියන ඒ හැම එකටම යන්න පුළුවන් ටිකට් එකක්. මම දැන් ඉන්නේ Flower Dome එක ඇතුලේ. ඉතින් හැබැයි ඇත්තට මල් නෑ වගේ. අනේ මීට වඩා මල් තිබ්බා වගේ මට නිකන්
මිරකල් ගාඩන් එකේ. මල් අඩුයි. ඒ කියන්නේ මල් අඩුයි. හැබැයි මේ මල් වර්ග ටිකක් ප්‍රභේද තියෙනවා. දැන් ඩුබායි මිරකල් ගාඩන් එකේ එකම වගේ මල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මල් වල වර්ග අඩුයි. මේකේ මල් වල වර්ග වැඩි නමුත් මල් අඩුයි. එහෙම තියෙන්නේ. අපි බලමු. मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं तो मैं लम्हा लम्हा ए नाम तेरा है तुझको ही चाहूं मैं तुझको पुकारूं सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं तो मैं लम्हा लम्हा ए नाम तेरा है तुझको ही चाहूं मैं तुझको पुकारूं सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं तो मैं लम्हा लम्हा ए नाम तेरा है तुझको ही चाहूं मैं तुझको पुकारूं सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं तो मैं लम्हा लम्हा ए नाम तेरा है तुझको ही चाहूं मैं සුපර් ට්‍රී එක බලන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් තාම ලයිට්ස් දාලා නැහැ. මෙතන ගොඩක්ම ලස්සන ලයිට්ස් දැම්මට පස්සේ ඉතින් මගේ ෆෝන් එකේ දැන් බැටරිත් ලෝ. ඉතින් බලමු කොහොම හරි මම රෑ වෙනකන් ඉඳලා ඔයාලට ලයිට්ස් දැම්මම කොහොමද මෙතන ලස්සන කියලාත් පෙන්වන්න try එකක් දෙනවා. බලමු එහෙනම්. මට සුපර් ට්‍රී එක බලන්න පොඩි ටයිම් එකක් තිබුණ නිසා මම ආව ලන්ච් එක ගන්න. ඉතින් රසම රස බිරියානි එකක් තමයි මම අරගත්තේ. ඉතින් මෙතන රෙස්ටෝරන්ට් එකේ තීම් එක වෙලා තියෙන්නේ ඩයිනෝසර්. ඒ කියන්නේ ජුරාසික් පාක් තීම් එකට තමයි මෙතන හදලා තියෙන්නේ. ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං පොඩි බබාලා එහෙම ගොඩාක් කැමති මෙතන කෑම ගන්න. ඉතින් ඔයාත් ඔයාගේ බබාලත් එක්ක ගියොත් අනිවාර්යෙන් මේ රෙස්ටෝරන්ට් එකට යන්න
අමතක කරන්න එපා. ඉතින් මේක තියෙන්නේ සුපර් ට්‍රී එක ගාවමයි. ඒක නිසා ඔයාලට ලොකු අමාරුවක් නෑ හොයාගන්න. හරිම ලේසියෙන් මේ තැන හොයාගන්න පුළුවන්. ඔයාලා සුපර් ට්‍රී එක බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ටිකක් රෑ වෙලා යන්න. මොකද මෙතන ලස්සනම රෑට. ඒ වගේම මෙන්න මේ ලයිට්නින් ෂෝ ටයිම් එක ඔයාලට අරගන්න පුළුවන් නම් ඒකත් ගොඩාක්ම හොඳ ටයිම් එකක්. මොකද මේ සුපර් ට්‍රී වල ඇත්තම ලස්සන පේනෙන්නේ මේ ලයිට්නින් ෂෝ එකේදී. ඉතින් මේ ටයිම් එකට සෑහෙන සෙනගක් වෙනවා මේ අවට. ඉතින් ඔයාලා ටිකක් කල් වේලා ඇතුව මෙතනට ගියොත් ටිකක් නිදහසේ තැනක් හොයාගෙන ඔයාලට ඉන්න පුළුවන්. නැත්තම් ලොකු රෂ් එකක් තියෙන මෙතන. Gardens by the Bay එක බලලා ඊළඟට මම ආවේ චයිනාටවුන් මාකට් එකට. ඉතින් මෙතනත් එක එක වර්ගයේ කෑම කඩ, එතකොට එක එක සුවිනියර්ස් ගන්න පුළුවන් ෂොප් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා සිංගප්පූරු ආවොත් ඔයාලට එන්න පුළුවන් තවත් ලස්සන තැනක් තමයි චයිනාටවුන් මාකට් එක. ඉතින් ඔයාලට පේනවනේ ඩොලර්ස් එකේ ඉඳලා එක එක සුවිනියර්ස් වර්ග ඔයාලට මෙතෙන්දි මිලදී ගන්න පුළුවන්. මම නම් ඇත්තටම මගේ යාළුවන්ට gift කරන්න ගෙදරට එක එක පොඩි items ටිකක් ගත්ත මෙතනින්. මොකද ගොඩාක් ලස්සන cute දේවල් තියෙනවා මෙතනදී ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ආසම අයිස්ක්‍රීම් ෂොප් එකක්. ඉතින් මේක තායිලන්ඩ් වලත් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ වගේ ෂොප් එකක් දැක්කොත් අනිවාර්යෙන් තායිලන්ඩ් වලදී හරි සිංගප්පූර් වලදී හරි එයාලගේ අයිස්ක්‍රීම් බබල් ටී try කරන්න අමතක කරන්න එපා. මොකද එයාලගේ අයිස්ක්‍රීම් එහෙමත් මාරම රසයි. ඒ වගේම බබල් ටී වර්ගත් ගොඩාක් රසයි.
ඉතින් මෙන්න මේ විදියට මම නයිට් මාකට් එක වටේ ටිකක් වෙලා ඇවිදලා මට ගන්න අවශ්‍ය බඩු හැමත් අරගෙන තමයි රූම් එකට යන්න පිටත් උනේ. ඉතින් රූම් එකට යන්න කලින් මම චයිනා ටවුන් එකේ කිට්ටුවම තියෙන මැක්ඩොනල්ඩ්ස් එකකින් මගේ ඩිනර් එකත් අරගෙන තමයි රූම් එකට ගියේ. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩාක් ආසාවෙන් අද වීඩියෝ එකක් බලන්න ඇති කියලා. ඉතින් ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරේ.